හැමෝටම අදත් අපේ channel එකත් එක්ක එකතු වෙන ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම ඔයාලට කියලා දෙන්නේ soft එකට හරිම විදියට butter cake එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ පියවර ටික අනුගමනය කරන්න ඔයාලට වරදින්න නැතුවම රස විදියට butter cake එකක් හදාගන්න පුළුවන්. මං අද කිලෝ එකේ butter cake එකක් තමයි හදාගන්න යන්නේ. මම මෙතන salted butter gram 250ක් අරගෙන තියෙනවා. ඔයාලට butter වෙනුවට margarine උනත් ගන්න පුළුවන්. unsalted butter ගන්නවා ලුණු තේ කාලක් විතර එකතු කරගන්න. මේ විදිහට මම butter ටික විනාඩි 2ක් විතර හොඳට beat කරගත්තා. දැන් මම මේකට සීනි gram 250ක් එකතු කරගන්නවා. ඔයාලා පුළුවන් තරම් කැට පොඩි සීනි එකතු කරගන්න බලන්න. කැට ලොකු සීනි තියෙනවා නම් බෙන්ඩ් කරලා එකතු කරගන්න. මොකද කැට ලොකු සීනි එකතු කරගත්තොත් අපිට මේක ගොඩක් වෙලා බීට් කරන්න වෙනවා. මම මෙතන ලොකු බිත්තර 4ක් අරගෙන තියෙනවා. ඔයාලා පොඩි බිත්තර ගන්නවා නම් 5ක් විතර ගන්න. මම දැන් මේ විදියට බිත්තර ටික එකතු කරගෙන හොඳින් මේ විදියට බීට් කරගන්නවා. බිත්තර ටික එකතු කරලා විනාඩි 3ක් විතර බීට් කරගත්තාම ප්‍රමාණවත්. දැන් මම හොඳින් හලාගත්තු පාන් පිටි ග්‍රෑම් 250ක් මේකට එකතු කරගන්නවා. ඒකටම මම බේකින් පවුඩර් තේහෙන දෙයක්ත් මේ විදියට එකතු කරගන්නවා. මම දැන් ස්පැචුලා එකක් අරන් පිටි ටික මිශ්‍රණයත් එක්ක මේ විදියට කවලම් කරගන්නවා. මොකද පිටි ටික දාපු ගමන් බීට් කරන්න බෑ, පිටි ටික විසි වෙන්න බලනවා. ඒක නිසා තමයි මේ විදියට ස්පැචුලා එකකින් මුලින්ම කවලම් කරගන්නේ. මම විනාඩි 2ක් විතර මේ විදියට බීට් කරගත්තට පස්සේ කිරි මිලිලීටර 30ක් මේකට එකතු කරගන්නවා. ඒකටම මම වැනිලා තේහෙන දෙයක්ත් මේ විදියට එකතු කරගන්නවා. අපි මේ විදියට කිරි එකතු කරගත්තාම කේක් එක හොඳට සොෆ්ට් වෙනවා. ඒ වගේම හොඳ සුවඳකුත් එනවා. ඔයාලා කිරි එක හදාගන්නකොට පිටි කිරි මේස හැඳි දෙකකට වතුර මිලිලීටර 30ක් එකතු කරලා හදාගන්න. මේ වෙලාවේදී ඔයාලා වැඩි බීට් කරගන්න යන්න එපා. විනාඩියක් විතර බීට් කරගත්තාම ප්‍රමාණවත්. ඔයාලට මිශ්‍රණය මේ විදියට බලා ගන්න පුළුවන්. හොඳ ක්‍රීමි ගතියට තියෙනවා. මම බේකින් ට්‍රේ එකට ඔයිල් පේපර් එකක් දාලා මේ විදියට ලෑස්ති කරගෙන තියෙන්නේ. දැන් මම ඒකට අපේ බැටර් එක මේ විදියට එකතු කරගන්නවා. දැන් මේ විදියට මේක හොඳට තුනී කරගන්න ඕනි. තුනී කරගත්තට පස්සේ මේ විදියට හොඳට 3 පාරක් විතර ටැප් කරන්න. එතකොට කේක් එකේ වායු බුබුලු තියෙනවා නම් ඒව හොඳට උඩට එනවා. දැන් මම මේක විනාඩි 10ක් විතර ප්‍රීහීට් කරපු oven එකේ අංශක 180ට විනාඩි 30ත් 40ත් අතර හොඳට බේක් කරගන්නවා. මගේ oven එකේ විනාඩි 40ක් විතර ගියා බේක් වෙන්න. oven එකෙන් oven එකට බේකින් ටයිම් එක වෙනස් වෙනවා. ඔයාලටත් පුළුවන් අලුත් අවුරුද්දට කඩෙන් කේක් ගන්න නැතුව ගෙදරදී මේ විදියට හදලා බලන්න. කඩේ කේක් වල වගේ මේකේ කිමිකල් නෑ. හොඳ සොෆ්ට් එකට තියෙනවා. පොඩි ළමයෙක්ට උනත් දෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාලත් මේක හදලා බලන්න.